සුබ දවසක් ඔයගොල්ලන්ට. ඉතින් අද ඔයගොල්ලන්ට සුබ ආරංචියක් අරන් එනවා. දැන් ඔයගොල්ලෝ බලයි සුබ ආරංචිය මොකක්ද කියලා. ඉතින් අද මේ සුබ ආරංචිය අරන් ඉන්නේ ඔයගොල්ලන්ගේ සිහින දේශය. එහෙම නැත්නම් ඩ්‍රීම් ඔෆ් ඊශ්‍රායල් වලට හොටෙල් හවුස් කීපින් වලින් 21 දිනෙකට ආසන්න වශයෙන් 21 දිනෙකට මේ වලට සේවා ගිවිසුම් එහෙම නැත්නම් අපි කියන්නේ ඇග්‍රීමන්ට් ලැබිලා තියෙනවා. එතකොට දැන් ඕක ඒ 21 දිනාට ඉතින් දැන් සුභාරංචියක් වෙනවා. ඉතින් ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. තව කට්ටියක් ඉතින් කල්පනා කරන ඇයි අපිට නැත්තේ? රයිට් මෙහෙමනේ ඕක වෙන්නේ. ඔයගොල්ලෝ තීරුම් කරගන්න. දැන් මේ 21 දිනත් උවිත කලින් ඕක හම්බෙන්න කලින් කල්පනා කර හිටියා කෝ අපිට ආවේ නැත්තේ ඇයි අපිට ආවේ නැත්තේ ඔය වගේ තැවුලෙන්. එතකොට අපි කියන්නේ අවුලෙන් හිටියා. දැන් ඒගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා. ඒ 21 අපි කියමු 21ක් කියලා හරියට ඒ 21 දිනාට දැන් ඇවිල්ලා තියෙන සේවා ගිවිසුම් ඉතින් සන්තෝෂ වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා මම කතා කරන්නේ දැන් හම්බුනේ සේවා ගිවිසුම් එහෙම නැත්නම් ඇග්‍රීමන්ට් ලැබුණ නැති කට්ටිය කල්පනා කරනවා ඒගොල්ලන්ට හම්බුණා ඒ දැන් අපිට නැත්තේ. දැන් ඕකදී මෙහෙමයි වෙන්නේ. අපි කියමු දැන් ඊශ්‍රායල් රාජ්‍යයට මෙන්න මේ පුරප්පාඩු 21ක් අපි කියමු හරියටම 21ක් අවශ්‍යලා තියෙනවා. ඒගොල්ලෝ දැන් ඒ 21 ගත්තා. ඇග්‍රීමන්ට් එකලා තියෙන ඒ 21. දැන් මේගොල්ලෝ ගියාට පස්සේ ඒගොල්ලන්ට ඒ ඊශ්‍රායලේ හොටෙල් හවුස් කීපින් වල තියෙන සිටුේෂන් එක. එහෙම නැත්නම් අපි කියමු මේ විදිහට පරිසරය. ඒගොල්ලන්ට තවත් අපි කියමු කස්ටමර්ස්ලා වැඩි වෙලා අපි කියන සිංහලෙන් කෝ පාරිභෝගික වෙලා තව ඔයගොල්ලන්ට සේවකයෝ වුණා. ඔන්න තව සේවකයෝ වුණාම ඒගොල්ලෝ තවත් ශ්‍රී ලංකාවෙන් ඉල්ලනවා හවුස් කීපින් වලට තවත් අපිට අපි කියමු 40ක් දෙන්න. ඔන්න 40ක් ඉල්ලනවා. ඔන්න ඊට පස්සේ 40ට ඇග්‍රීමන්ට් එනවා. අන්න එතකොට ඕගොල්ලෝ අහුවෙන්න පුළුවන් ඒ 40ට. මේ ඕගොල්ලෝ බලාගෙන ඉන්න හිතේ අවුලෙන් ඉන්නේ අපිට හම්බුන්නේ. එතකොට ඕගොල්ලන්ට හම්බෙන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි ඔය සිටුේෂන් එක හැදෙන්නේ. ඒ කියන්නේ එහෙ ඊශ්‍රායල් රාජ්‍යයේ පුරප්පාඩු වේකන්සි ඇති වෙන්න ඕගොල්ලන්ට කතා කරනවා. එතකොට ඊශ්‍රායල් රාජ්‍යයට කස්ටමර්ස්ලා එහෙම කියන්නේ අපි කියන්නේ හොටෙල් වලට ටූරිස්ට්ලා එන්න ඕගොල්ලන්ට chance එක වැඩි වෙනවා. අපි ප්‍රාර්ථනා කරමු ඉතින් නිතරම යුද්ධ නැවතිලා ඊශ්‍රායලට නිතරම පාරිභෝගික එහෙම නැත්නම් අපි කියන්නේ ටූරිස්ට්ලා ගෙස්ට්ලා ඉන්න එක වැඩි වෙන එක. එතකොට ඕගොල්ලන්ටත් ඉදිරියට සේවා ගිවිසුම් ලැබෙනවා. එහෙම නැත්නම් ඇග්‍රීමන්ට් ලැබෙනවා. අන්න ඒ විදිහට තමයි ඕක හැදෙන්නේ. ওই විදිහට තමයි ඕක මේ විදිහට කිව්ව රොටේෂන් වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට මිනිස්සු අවශ්‍ය වෙනකොට ගන්නවා ඔයගොල්ලෝ. එතකොට එවනවා ඔන්න අපිට තව දෙන්න තව 25ක් එවන්න 40ක් එවන්න 50ක් එවන්න ඔන්න ඊට පස්සේ ඕගොල්ලන්ටත් සේවා ගිවිසුම් ලැබිලා ඕගොල්ලන්ට යන්න අවස්ථාව උදා වෙනවා. අන්නේ chance එක එනකන් ඉතින් බලන්න ඉන්න වෙනවා. ඊශ්‍රායලේ ඕගොල්ලන්ගේ ඊළඟට ඉන්න ඕගොල්ලන්ගේ සිහින සැබෑ කරගන්න. ඕක තමයි ඇත්තම සිටුේෂන් එක. නැතු අපේ තියෙන හදිසියට නෑ මම යන්න ඕන මාවග එහිම ඉතින් එහෙම නෑ. එතන තියෙන වැඩිපුර අරගෙන පඩි දෙන්නෙත් නෑ. ඒගොල්ලෝ ගොඩක් ඉතින් ප්‍රයිවට් නේ. පඩි දෙන්න බෑ ආණ්ඩුවේ වගේ. ආණ්ඩුවේ රස්සාවල් වගේ. ඉතින් ඒගොල්ලෝ අවශ්‍ය ගන්නට ගන්න. ගොඩක් වෙලාවට ඉතින් ඔය රටවල මෙහෙමයි සිටුේෂන් එක තියෙන්නේ. ඔය දෙන්නෙක්ගෙන් ගන්න වැඩ එක්කෙනෙක්ගෙන් ගන්නවා. ගොඩක් ඉතින් පුද්ගල කංශී එහෙම තමයි සල්ලි ඒගොල්ලෝ සල්ලි ඉතුරු කරගන්න, වියදම අඩු කරගන්න, ලාභ ලබන්න, දියුණු වෙන්න, ඒගොල්ලෝ ඩෙවලොප් වෙන්න ඔය වගේ දේවල් කරනවා. ඉතින් එක දෙන්නෙක්ගෙන් ගන්න වැඩ එක්කෙනෙක්ගෙන් ගන්නවා. ඉතින් ලැබෙන ප්‍රමාණය ඊටාම සීමිත අඩු සංඛ්‍යාවකට තමයි ඇග්‍රීමන්ට් ලැබෙන්නේ. දැන් 21 කෙනෙක් වගේ තමයි මේ ආසන්න වශයෙන් ලැබිලා තියෙන්නේ. ඉතින් එකපාරට 200ක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි ඉතින් තත්ත්වය මොනවා කරන්නද. නමුත් ඉතින් කාලයත් එක්ක ඕගොල්ලන්ට ලැබෙනවා. පොඩ්ඩක් ඉතින් තමන් කරන රස්සාව කරගෙන ඉන්න ගමන් පොඩ්ඩක් ඉවසීමෙන් හිත අධෛර්ය කරගන්න නැතුව තමන්ගේ බලාපොරොත්තු තියාගෙන ඉන්න කවදා හරි ඕගොල්ලන්ටත් chance එක එනවා. ඒක අනිවාර්යයි. හොඳයි එහෙනම් මම මින්නවදින ඕගොල්ලන්ට පැහැදිලි ඇති මම කියපු දේවල්. එහෙනම් සිව් දිනාටම නැවතත් සුබ දවසක් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.